අර මේ සිංහ කොඩිය මම මේක කරලා ගත්තා. ඔයා අර මේ කිඹුලාගේ වලිගේ බැලුවද? පොඩ්ඩ බලන්නකො මූ ඉන්නේ කිඹුලාටනේ. චුට බලන්න මට හැමදේම කරන්න බෑනේ. ඔයාගේ බබාර ඔන්න බබෝ බිල්ල ඩාන්ස් එකට ඉන්නවද? එහෙමද? අපේ ළමයාද බිල්ලට ඉන්නේ. ඉතින් බලන්නනේ. ඔයා කියනක මන් දන්නේ නැහැ. මේක කිව්වෙත් නැහැ නේ ගෙදර ඇවිල්ලා. මට ඒක ටීචර්ස් ලගෙන් අහන්නත් බැරුණා. දැන් බලන්න මම බිල්ලගේ ඇඟලුත් හොයන්න එපා මේ අද බලන්න. හැමදේම මම කරන්න එපා. මිනිස්සු චුට්ටක් නැගිටලා අර කිඹුලාගේ ඇට දෙක හදලා දෙනවා. ඇට දෙක මොන ඇට දෙක? අර මොකද්ද බෝල දෙක මට තේරෙන්නේ නැහැ. මොකද අර කරේ එල්ලගෙන අර මෙයා උඩ කරකවන එකක් තියෙනව නේද? ඒක පොඩක් හදලා දෙන්න. බලන්න දැන් මට හැමදේම කරන්න බෑ. ඔයාගේ ළමයි ඉච්චු නැගිටින්නකෝ. ඊට මේ ගෙදර කිසි කෙනෙකුට කිසි දෙයක උමනාවක් නැහැ. හැම දෙයකටම මාව තමයි කන්න බලන්න. අනේ මන් දන්නේ ඔයා කියන මට සාරියවත් බලන්න යන ටයිම් එකක් නෑ. ජැකට් එකවත් මහලත් දන්නෙත් නෑ. මේ අපේ ගෙදර මිනිස්සු විදියට කිසි දෙයක උදව්වක් නෑ නේ. මම ඉතින් හැමදේම කරන්න චුට්ටක් හොයලා බලන්න නේද පිළිගන්නවා. චුට්ටක් නැගිටලා අර ළමයාගේ ගල් ගෙඩිය හදලා දෙන්නේ. ළමයා ගලකට ඉන්නවලු. ඔය ළමයා ගහට පොළට මලට ගලට කිඹුලට තමයි ඉන්නේ. මොකද ඉතින් ඌ දන්නේ එතරම් පරම්පරාවෙන් ඉන්නේ ඒ ටික විතරනේ. අම්මලගේ ඩාන්ස් එක නේද? ඒක නම් මට ප්‍රැක්ටිස් කරන්න ලාක් තිබුණේ අනිවාර්යෙන් වරදිනවා. ඕන බලන්න. ඔයා ගිහින් මගේ පුතාගේ කස්ටියුම් එකත් එක්ක අරගන්න. මම ටක් ගාලා එනවා. හොඳේ ග්ලිටර් ෂීට් වගේක් කියලා මම ඒ ටික ගත්ත ගමන් උතන්ට එනවා. මිනිස්සු ඉන්නේ මේ ළමයට ඇටකට කරලා කොන ඉක්මනට වෙලා ඇටකට කරලා කරන් ඉන්නේ කියලා කඩේට ගිහින් මේ ඇහෙන්නේ නැහැ සද්ද වැඩි ගිහිල්ලා ක්‍රේල් කඩ පැකට් එකක් කරන් ඉන්න ඌව කොණ්ඩේට ගහන කටු ඔව් එකක් තිබ්බොත් ඇති ඉබ්බට අරන් එන්න කොහෙද අනේ ඉන්නේ එක තැනක ඉන්නකො මට හැමතිස්සම කෝල් කර කර හොයන්න බෑනේ ළමයට හම්බන්නේ නැහනේ මේ අනේ චුට්ටක් කන්න මොන හරි අරන් එන්නකො මේ ළමයා කන්න ඉල්ලනවා හරිම වදයක් දෙන්නේ පොඩ්ඩක් එන්නකො අනේ ඔය කඩේට ගිහලා මොනවාරි බිස්කට් එකක් අරන් ඉන්නකෝ වද දෙනවානේ කන්න නැති ළමයි වගේ මොන් අප්පා සෝ එක තැනක ඉන්නකෝ මට හැමතිස්සෙම කෝල් කර කර අහන්න බෑ ඉක්මනට එන්න මම දැන් මේ අම්මලාගේ ඩාන්ස් එක පටන් ගන්න හදන්නේ මේ ළමයා තියාගන්න ඇවිල්ලා ආගෝ හස්බන්ඩ් නැද්ද ඔව් මේ හිටියා මේ කොහෙට ගියත් දන්නේ නැහැ බලනකො අර ළමයා හොඳට නටනවා අපි උන්ට තමයි පොඩ්ඩක් පැනෙන්නවත් බැයි චොකලට් එකකෝ නැටුවද චොකලට් යමන්කෝ ගෙදර බාද තමයි මගේ කන්නේ